ප ဋ ාණං සම්ම සම්තස්ස විමලාමිත බුද්ධියා විමල අමිත බුද්ධියා විමල කියන්නේ කෙලස් මල දුරු කළ අමිත කියන්නේ මොකද්ද අප්‍රමාණ මිත කියන්නේ ප්‍රමාණයටනේ අමිත කියන්නේ අප්‍රමාණ බුද්ධියා බුද්ධියකින් යුතු කාගෙනද මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ යස්ස දේහානික්ඛමින්සු ඒ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් නික්මුණා වූ සුභා චබ්බන්න රන්සියෝ සුභා කියන්නේ ප්‍රභාමත් වූ චබ්බන්න කියලා කියන්නේ මොකද්ද ච වන්න ච කියන්නේ හයට ච කියන්නේ හයට පාලි භාෂාවේ ච කියන්නේ හයට මහ ප්‍රාණ ච ච වන්න වර්ණ හයයි ඒක එකතු කළාම කිව්ව චබ්බන්න මොකද්ද ච වන්න චබ්බන්න චබ්බන්න කියන්නේ වර්ණ හය ඒකට සිංහලෙන් කියනවා සවනක් සවනක් ස වනක් වර්ණ හයක් හරි පාසල් යන වයසේ ළමයෙක් ඉන්නවා නේ මම පුතා ඇහි බැමට මොකද උනේ කටුකම්බි වටක් අස්සෙන් රිංගුවානේ ඔව් දැන් ඉන්න මෝඩයෝ මොකද කරන්නේ ඇහි බැම තියෙන්නේ මොකටද ඈ ඇහි බැම තියෙන්නේ දාඩිය නලල් වටින් ඇවිල්ලා ඇහැ ආරක්ෂා කරගන්න ගෑනු ටික ඕක ගලවනවා සම්පූර්ණයෙන්ම සංවර්ධනය කළ ඉඩම් සම්පූර්ණයෙන්ම ගලවනවා පිරිමි කොල්ලෝ ටික උන් ටික කපනවා මෙහෙම ඉරක් වරෙන් දාඩිය බින්දුව ඇහැට පොට්ට වෙන්න කියන මෝඩ ජනතාව මෝඩ ඔය සිංහල බෞද්ධයෝ විතර ලංකාවේ හරක් විතරයි ඔහොම කරන්නේ තේරෙනි සත්‍ය දන්න නිවැරදිව ධර්මයේ දන්න ළමයි බෞද්ධයෝ අය ඔය විකාර කරන්නේ මම පුතානේ කියන බලන්න බෞද්ධ කොඩියේ පාට කීයක් තියෙද පුතා ඈ අනිත් අය කෑ ගහන්න දත් ගලවනවා හරිද කුන්තක රදනක එහෙම අයින් කරගන්න ඕන නම් කතා කරන්න කියන්නේ ඈ අයනේ ඉස්සෙල්ලා පහයිනේ කිව්වේ නේ නේද ඉස්සෙල්ලා පහයි උඹ ñක් ගන්න මට ඇහුණා පුතා හරිද ඉස්සෙල්ලා පහයි කිව්වේ ඊට පස්සේ දැන් 6යි කියලා ළඟ ඉන්න සහාය ගායිකාවන්ගේ උපකාරයෙන් කිව්වනේ ඈ උන්දලා ටික 6යි 6යි ගෑවනේ ඒකනේ කියන්නේ දැන් අර උන්දගේ උත්තරේ අරගෙන උන්ද හදන්න දෙන්නේ මේකේ ඉන්න නාකිච්චිය ටික මොකද කරන්නේ හයයි ගාන එතකොට අර ළමයා හදන්න ඒ ළමයාම හදන්න බෑ ඒ ළමයාගෙන් ප්‍රශ්නේ අහලා වැරදුනාට පස්සේ තමයි ඒ දරුවා කවදාවත් ජීවිතේට අමතක නොවෙන්න මේ සහාය ගායිකාවට යටින් හයයි කියපන් කියන එතකොට ඔයාලා හැදෙන්නෙත් නෑ මේ ළමයි හදන්න දෙන්නෙත් ඔක තමයි මේ බෞද්ධ සමාජයට වෙලා තියෙන්නේ ඔය බලන්න දහම් පාසල් වල ගිහිල්ලා මම වැඩසටහන් කරනවා දහම් පාසල් ටීචර්ලට බෑ උත්තර දෙන්න බෞද්ධ කොඩියේ පාට මේ ළඟේ දවසක් ඔය ඌරගොඩ පැත්තේ ධර්මදේශනාවක් කළා මතුගම් පැත්තේ දහම් පාසල් ගුරුවරුන්ට බෑ නිවන කියන්නේ මොකද්ද කියලා එක්ස්ප්ලেইন කරන්න ඉතින් හිතන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා හරි බෞද්ධ කොඩියේ පාට කීයද පුතා 6යි කියන බාන සිංහලෙන් පාට 6 නිල් පාට පස්සේ කහ පාට පස්සේ රතු පාට සුදු පාට තැඹිලි පාට කහ මුලදී ආවනේ නීල පීත කහ හරිද එතන මොකද්ද තැඹිලි නෙමෙයි පුතා ඒක මදටිය පාට මොකද්ද මදටිය පාට හරි අපි ලියාගමු වාඩි වෙන්න දැන් මෙන්න පාට ටික මොනවද නීල පීතා රත්ත සේතා මංජෙට්ඨාච පබස්සර නීල කියන්නේ නිල් පාට පීතා කහ පාට රත්ත රතු පාට සේතා සුදු පාට මංජෙට්ඨා මදටිය පාට ඕකට ළමයි ගොඩක් කට්ටිය කියන්නේ ගුරුවරු කියන්නේ තැඹිලි පාට කියලා උගන්වන්නේ තැඹිලි පාට තැඹිලි නෙමෙයි පොල් ආගන්න දැන් දරුවනේ මේකේ පාට ඇත්තටම වර්තමානයේ වෙනකොට බෞද්ධ කොඩියේ තියෙන තැඹිලි පාට තමයි. එසා පොඩි උන් දකින්න එකනේ කියන්නේ. දැන් ඕක දිහා බලලා ඔය පොඩි උන්ට වරදින එක නිවැරදි කරන්න වැඩි හිටියෝ කාටවත් බැරිද ඕක හදන්න? ඈ වෙන ආගමක තමන්ගේ ආගමේ කොඩිය විකෘති කරලා තිබ්බනම් එහෙම ඒ ආගමේ ෆාදර්ස්ලා මදර්ස්ලා සිස්ටර්ස්ලා ඔක්කොම එකතු වෙලා පෙළපාලි ගිහිල්ලා කොහොම හරි ඒක හදනවා පූසාරිලා ලෙබ්බෙලා ඒගොල්ලෝ ගිහිල්ලා ඕක හදනවා අපේ කට්ටිය
බෞද්ධ කොඩිය මොකද්ද කියලාවත් දන්නේ නැහැ සමහරවිට. හරි. ඉතින් පබස්සරා කියන්නේ සියලු වර්ණයන්ගේ එකතු වූ පාට. ඒක තමයි ඔය පාට තීරු කිහිපයක් එකට එකතු කරලා පල්ලෙහා දාලා තියෙන්නේ. මොකද හේතුව පාට ඔක්කොම එකට එකතු කළොත් කළු පාට හැදෙන නිසා එහෙම වෙනම තියෙනවා. හරි. දැන් ඊළඟට තං ලෝකනාථං සුගතං ඒ ලෝකනාථ වූ සුගතයන් වහන්සේටද ධම්මංච ජින සේවිතං ජින කියන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ. ජින සේවිතං බුදුරජාණන් වහන්සේ සේවනය කරන ලද ධම්මංච ධර්මයටද සංඝං නිරංගනං සෙට්ඨං අංගන කියන්නේ කෙලෙස් වලට. නිරංගන කියන්නේ කෙලෙස් රහිත. සෙට්ඨං ශ්‍රේෂ්ඨ වූ සංඝං සංඝයාටද නමාමි සිරසාදරං බොහොම ආදරයෙන් හිස නමා වන්දනා කරමි. ඔන්න මුල්ම ප ဋ ාණයට ඇතුල් වෙන තැන ගාථා ටික පැහැදිලි කරලා දුන්නා. ඊළඟට ඔබට හමු වෙනවා පින්වත්නි මේ ප ဋ ාණ දේශනාව පිළිබඳව කතා කරද්දී ඉස්සෙල්ලම මම ඔයත්තන්ට පොඩි කතාවක් මතු කරලා ගන්නවා. පින්වත් මේ පිරිස බණ අහන්න ආවේ ඇයි? සංසාරෙන් කියන්නේ සංසාරේ කෙටි කරගන්න. එහෙම නැත්නම් නිවන් දකින්න. නිවන් අවබෝධ කරගන්න. හොඳයි. ඇත්තටම නිවන් අවබෝධ කරගැනීමේ ඌමනාවෙන් බණ අහන්න ආපු පින්වතුන් අවංකව අත උස්සන්න බලන්න. අවංකව. නිවන් අවබෝධ කරගන්න තමයි ආවේ. හොඳට අත උස්සන්න. හරි අද පාත් දාන්න. තරුණ පුතාලා දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් අත උස්සලාද මන් දන්නේ. දෙන්නම අත උස්සලාද නැහනේ? අත උස්සලා නැහැ. මයි පුතා නැගින්නේ. මෙහා පැත්තෙක් කෙනා. නිවන් දැකීම කියන අරමුණ නැතිවද බණහන්න ආවේ? මොකද්ද කියලා බලන්න. බොහොම හොඳයි. එයාගේ අවංක අදහස බොහොම හොඳ දරුවෙක්. කියන්නේ ප ဋ ාණ ධර්ම දේශනාව කියන්නේ මොකද්ද කියන එක බලන එක තමයි අද එයාගේ ඩියුටිය. ඊට පස්සේ තමයි එයාට ඒක හොඳට තේරෙනකොට තමයි නිවනට මේක උපකාර වෙනවා නිවන් දකින්නයි ඕනේ කියලා එයාට අදහස් වෙනවා. බොහොම හොඳ දරුවෙක් අවංකව කතා කළා. දැන් සමහර අය ඉන්නවා ඇත්තටම මෙහෙම කරලා බැලුවා දෙපැත්තේ දෙන්න මාත උස්සලා මාත් උස්සනවා. මැරුවත් කවන්නේ. හරි? අන්න එහෙම කට්ටිය ඉන්නේ බහුතරයක්. ඈ අර මට මතකයි මම ඔය ගිය අවුරුද්දේ අවසාන මාසේ හරි මේ අවුරුද්දේ මුල හරි බෞද්ධ රූපවාහිනී සජීවී දේශනාවක් තිබ්බා සපුපාල්ගස් කඩ ත්‍රිකුණාමලේ පාන්දර 3:00 5:00 දේශනාව මට තිබුණේ. මං යනකොට උපාසකම්මල පෙරලා බුදි ගස් කඳන් කපා දාලා වාගේ 3:00 විතරනේ. මං ධර්මාසනයට ගිහිල්ලා කිව්වා ඔක්කොම නැගිටපියව. නැත්නම් මම බණ කියන්නේ නැහැ. ඊට පස්සේ ළඟපාත ඉන්නේ උන් තට්ටු කරලා ලෝක අමාරුවෙන් නැගිට්ටව ගත්තා. දැන් අනිත් ස්වාමීන් වහන්සේ බණ කියලා වැඩලා. ඒ බණ කියනකම් අනිත් උපාසකම්මල ඔක්කොම බණ අහලා නෙමෙයි බුදියලා තියෙන්නේ. ඒ කියන්නේ මහා සෑයක් හදන තැනක ඒ සෑයේ සලපතල මළුවේ කබරයි වගේ බුදි. මං කිව්වා ඒ වැඩේ නම් මං කරන්නේ මං බණ කියනවා නම් සාමාන්‍යයෙන් ඉතින් ඇහැරලා ඉන්න ඕන. ඇහැරුණා. ඒකල ටික වෙලාවක් ගිහිල්ලා මම කිව්වා ප්‍රේතයෝ වෙන්න කැමැති කට්ටිය අත උස්සන්න කියලා. 3 දෙනෙක් අත ඉස්සුවා. එතකොට මුන්දලගේ බණ ඇහිල්ල කොන වගේද කියලා හිතා ගන්න පුළුවන් නේද? ප්‍රේතයෝ වෙන්න කැමැති කට්ටිය අත උස්සන්නේ කිව්වම උපාසකම්මලා 3 දෙනෙක් අත ඉස්සුවා. ඈ දැන් බලන්න ඒ තරම් ඒ කියන්නේ කිසිම විමර්ශන නුවණක් නැතුව විමර්ශනාත්මකව බණ අහනව නෙමෙයි ඔහේ නිකන් අහනවා. හැබැයි මතක තියාගන්න අද මේ බණ එහෙම අහන්න බෑ. අහනවනම් සියලු සත්වයෝම බොහොම විචක්ෂණශීලීව අහන්න ඕන. මොකද හේතුව මම විටින් විට තනින් තන පලින් පල එක එක්කෙනා නැගිට ඕන. නැගිටවල මේ අහපු දේ උන්දට පුළුවන්ද කියලා බලලා තමයි එළියට දාන්නේ. මේ පන්සලේ මකර තොරණෙන් එළියට අද බස්සවන්නේ මේ ධර්ම දේශනාවේ කරුණු පුළුවන් නම් විතරයි. පාඩම් නම් විතරයි. ඇයි? අපි මෙච්චර කාලයකට බණ ඇහුවා. සිල් සමාදන් වුණා. පංච උපාදානස්කන්ධය ඇහුවොත් මෙතන ඉන්න කී දෙනෙකුට බැරිද? බහුතරයකට බෑ. ඇයි හේතුව? ඒව ලියාගෙන පාඩම් කරගෙන යන්න. සුනාත ඇහුවා. ධාරේ ඒව නැහැ මොන ධාරේද?
ගෙදර යනකොට අනාථ. බණ ඇහුවා මෙලෝදයක් ධාරණය කරගෙන නැහැ. සුනාත ගෙදර යනකොට අනාථ. එහෙම වෙන්න නම් අම්මා ඔයගොල්ලෝ hina වෙවි මොනවා කිව්වත් මේ බණක් අහලා ඔයාට යමක් බැරි නම් වැඩක් තියනවද? අනිත් එක සමහර උන් එන්නේ රූපවාහිනී බණ කියන හාමුදුරුව කෙනෙල්ලු. යමන් අක්ක සුදුද කියලා බලන්න. හාමුදුරුව සුදුද කියලා බලන්න. එන වාහනේ ලොකුද කියලා බලන්න. ටයර් මහතද කියලා බලන්න එන්නේ. දැන් හාමුදුරුවන්ගේ වාහනේ ටයර් මහත වුණාම බොලට එකෙන් කෑල්ලක් ගලවලා දෙනවද? නෑ අම්මා ඒක වැඩක් නෑ. ඔයාට උවමනා වෙන්නේ මා සතු ධර්මඥාණයෙන් කොටසක් හෝ ගෙදර ගෙනියන්න පුළුවන් නම් අන්න ඒකයි සැබෑ බණ ඇසිල්ල. ඒස හැමෝම දැන් ඒ කාරණාව ඔලුවට අරගෙන හයියෙන් සාදුනාදයක් පවත්වන්න. එහෙමයි ස්වාමීනි අපි මේ ධර්ම දේශනාවෙන් ගත යුතු අනිත් සියලු දෑ අපේ ජීවිතයට උරා ගන්නවා. නිවන් දකින්න අපි වීරය කරනවා ස්වාමීනි මේ දේශනාවෙන් කියලා සාදුකාරයක් පවත්වන්න. හොඳයි. එහෙමනම් අද මේ ආපු හැම දෙනාම ආවේ නිවන් දකින්න. නිවනටපත් වෙන මුඛ තුනයි, නිවනටපත් වෙන්න පුළුවන් ස්ථාන තුනයි බුදුරජාණන් වහන්සේ වදාරන. ඒකට කියනවා තුන්තරා බෝධිය කියලා. මොකක්ද කියන්නේ? තුන්තරා බෝධිය. මේ තුන්තරා බෝධියෙන් මේ වෙන විට එක්තරා හෝ බෝධියක් තෝරගෙන තියෙන අය අත උස්සන්න බලන්න. බෝධියක් ප්‍රාර්ථනා කරලා තියෙන අය. ඕම් බලහල්ලකෝ. මෙච්චර පිරිසකින් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ඔච්චරයි. මේ ඉස්සරහ පෙළේ ඉඳලා 1යි 2යි 3 තුන්වෙනි නැගිටින්. අන්නේ ඔළුව කාපු අම්මා. නැගිටින්. මොකද්ද ප්‍රාර්ථනා කරපු බෝධිය? ඔයා වාඩි වෙන්න. ඔයා 1යි 2යි 3 කොහෙද? පළවෙනි පෙළේ ඉඳලා 1යි 2යි 3ද ඔයාද? වාඩි වෙන්න වාඩි වෙන්න. අනේ අම්මා පා වයර් ෂෝට් කියන්නේ ඕකනේ. පොඩ්ඩක් වටපිට බලන්න මං කොහෙද ඉන්නේ කියලා. දැන් අර පැත්තෙන් බැලුවොත් 1යි 2යි 3යි 4යි 5 ඔයා. මේ පැත්තෙන් බැලුවොත් 15. දැන් වටපිට බලන්නේ. අපි අම්ම කියන බලන්න මොකද්ද අම්මා ප්‍රාර්ථනා කරගෙන ඉන්න බෝධිය නිවන් දකින්න? ඈ? බුදුපසේ බුදුමහරහත් තුනෙන්ම. එහෙනම්? ඈ? අන්තිමේක මොකද්ද කියලා කියන්නේ ඉතින්? අන්තිමේකලු. මුන්ද නිකන් මාත් එක නිකන් කෝලම් කරනවා. අන්තිමේක ඔයාට හිතෙන එකක් හිතා ගන්න. මං හිතාගෙන අන්තිමේකලු. ප්‍රශ්නෝත්තර වටයක්ද? මාත් එක්ක. අන්තිමේක මොකද්ද? නෑ නෑ දැන් අනිත් ඒවා මොකද කච කච ගන්න. ඒ යම උත්තර දෙන්න. මොකද්ද කියන්නේ? රහත් බෝධිය. මොකද්ද? රහත් බෝධිය. හොඳයි. හැමෝම සාදුකාරයක් පවත්වන්න. හරිද? ඔය වගේ එකකට ඇඹරෙන්න එපා කොල්ලෙක් කැමැත්ත ඇහුවා වගේ. ඈ? අවුරුදු 60 70 පැනපු අම්මලා ඔය වගේ දෙයකට උත්තර දෙන්න පන්සල් ගිහිල්ලා තියෙන ඔච්චර කාලයක්. හරි. දැන් මේ ඇත්තෝ නිවන් දකින්න ඕනේ කියලා හැමෝම අතයිස්සුවා. නිවන කියලා කියන්නේ සසර දුක කෙලවර කර ගැනීම. ඒක බොහොම හොඳයි. හැබැයි මේ නිවන් දකින්න බෝධි තුනක් තියෙනවා. එක සම්මා සම්බෝධියෙන්, එක පච්චේක බෝධියෙන්, හෙවත් පසේ බුද්ධත්වයෙන්, එක ශ්‍රාවක බුද්ධත්වයෙන් නිවන් දකින්න ඕන. හරිනේ? අන්න අර මැද හරියේ ඉන්න පුතෙක්. හරි? ඒ පුතා නැගිටින්න බලන්න. අර හරියේ ඉන්න පුතා ඕ. එයා අවදානෙන් නෙමෙයි ඉන්නේ. ඔයා නැගිටින්න ඕ. නැගිටින්නමයි පුතා. දැන් නිවනටපත් වෙන්න නම් සසර දුක කෙලවර කරගන්න නම් එක බුදු වෙන්න ඕන, එක පසේ බුදු වෙන්න ඕන, එක රහත් වෙන්න ඕනනේ. දැන් පුතේ ඔයා මේ වෙනකොට ඔයාගේ වයසට ඔයා යමක් තීරණය කරලා තියෙනවද? තාම නැහැ. ඇයි? ඔයා දහම් පාසල යනවද? ගිහිල්ලා තියෙනවද? ඒ දහම් පාසලේ ඉගෙනුවේ නැද්ද? ඔය කාරණා. දහම් පාසලේ මොනවද ඉගෙනුවේ? උස පනින්න, දුර පනින්න, නටන්න, චිත්‍ර තරඟ ඕවද ඉගෙනුවේ? ඉතින් වාඩි වෙන්න මේ පොඩි එකාගේ වැරද්ද නෙමෙයි. මහ කක්කුට්ටොන්ගේ වැරද්ද. දහම් පාසලට යන්නේ මොකටද? දහම් දැනුම රැගෙන ධර්මඥානයේ දියුණු කොටගෙන මේ ධර්මයේ තුලින් මේ දරුවා සැනසෙන්න නිවනට යන්න ඕන. දැන් මොකද වෙලා තියෙන්නේ? දහම් පාසලේ අවුරුදු ගාණක් ගිහිල්ලා දහම් පාසලෙන් අවුට් වෙච්ච ළමයාට නිවන කියන්නේ මොකද්ද කියලාවත් ඒක දන්නේ නැහැ. ඒතකොට නිකන් පොඩි නිකන් වයර් ගතියක් පේන්නේ නැද්ද? ඈ? පොඩි වයර් ෂෝට් ගතියක් පේන්නේ නැද්ද අපේ සමාජයේ? ඈ? අවුල් කියලා තේරෙන්නේ නැද්ද? ඈ පුතා?
එහෙම අවුලක් තේරෙනවනේ. දැන් බලන්න වැඩි හිටියෝ මෙතන ඉන්නව සමහර අය තාම ප්‍රාර්ථනීය බෝධියක් නැහැ. දැන් අපි තුමේ මම මෙන්න මෙතන ඉන්නවා. අර කෙලවරේ තාත්තා තුවක්කුවක් අරගෙන ඇවිල්ලා මාව මරන්න හදනවා. පන්සලේ ලොකු හාමුදුරුවෝ කියන ඔබ වහන්සේට බේරෙන්න නම් ආන් අතෙන්ට යන්න කියලා. එතෙන්ට යන්න මට පාරවල් 3ක් තියෙනවා. අර ගේට්ටුවෙන් යන්න පුළුවන්. මේ ගේට්ටුවෙන් යන්න පුළුවන්. මෙතන එහා පැත්තේ ගේට්ටුවෙන් යන්න පුළුවන්. උපාසකම්ම බලන ඇත්තට මේ ගේට්ටුවක් තියෙනවද කියලා. මුන්දටත් යන්න බැරි වෙලා හරි මරන්න නැදුව මාත් එක්කම පැන ගන්න. දැන් අපච්චි මම මෙතෙන්ටම වෙලා හිටියොත් ඔය දොරවල් 3න් එකක්වත් තෝරගත්තේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? කියන්නේ මරුන් කන්න වෙනවා. ඒක නම් එක සැරේයිනේ. නිවන් දැක්කේ නැති වුණොත්. නිවන් දැක්කේ නැති වුණොත් මෙරි මෙරි උපදින්න වෙනවා. උපදී ගුටි ගන්න වෙනවා. ගුටි ගාලා දුක් විඳින්න වෙනවා. දුක් විඳලා මැරෙන්න වෙන්නේ. එහෙනම් කැමති දෙයකට. එහෙනම් ඔප්ෂන් 3යි තියෙන්නේ. එක්ක බුදු වෙන්න ඕන, එක්ක පසේ බුදු වෙන්න ඕන, එක්ක රහත් වෙන්න ඕන. දැන් එහෙනම් අද මෙතන ඉන්න සියලු දෙනාම ඔය ඔප්ෂන් 3න් එකක් තෝරගන්න ඕන. හොඳයි. දැන් අපි පළවෙනි එකේ ඉඳලා අහමු. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සර්වඥ බුදුරජාණන් වහන්සේ නමක් වෙලා නිවන් දකින්න කැමති කට්ටිය අත උස්සන්න. එක්කෙනෙක් ඉන්නවන්න අර අස්සේ. හොඳට අත උස්සන්න. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ද? අම්මා කෙනෙක් නේද? හා හොඳයි. හැමෝම සාදුකාරය පවත්වන්න. හැබැයි මතක තියාගන්න ඕනේ ඒ අම්මා අද ඉඳලා උත්සාහ කරන්න ඕන මොකක් සඳහාද? කියන්නේ? ඈ? එන්නේ. ඉස්සෙල්ලම පිරිමියෙක් වෙන්න ඕන. ඉස්සෙල්ලම මොකද වෙන්න ඕන? පිරිමියෙක් වෙන්න ඕන. ඊළඟට මහාන වෙන්න නෙමෙයි පාරමිතාවන් පුරන්න ඕන. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී 30ක් පුරන්න ඕන. දානං සීලංච නෙක්ඛම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිඨානං මෙත්තුපෙක්ඛායි මේ දස මේ 10 30 ආකාරයකට. ඒ කියන්නේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා 30ක් ඉදියට පුරන්න ඕන. හරිනේ? කොච්චර පුරන්න ඕනද? 30ක් පුරන්න ඕන. හරි. පසේ බුදු වෙනවා නම් 20ක් පුරන්න ඕන. ඒ කියන්නේ පරමත්ත පාරමී නේ. පාරමී උපපාරමී පුරන්න ඕන. ශ්‍රාවක බෝධියෙන් නම් රහතන් වහන්සේ නමක් වෙන්න නම් 10ක් පුරන්න ඕන. පාරමී 10 පිරෙන්න ඕන. තේරෙනවද කියන එක? එහෙනම් ඉස්සෙල්ලාම බුද්ධත්වයට පත් වෙන කෙනා ඒ පාරමී පුරන්නටත් කලින් මේ ජීවිතෙත් පාරමී පිරුවට කමක් නැහැ. පාරමී පුරමින් හෝ මොකද කරන්න ඕන? පිරිමි ආත්ම භාවයක් පතන්න ඕන. පිරිමි ආත්ම භාවයක් පතන්න නම් මොකද කරන්න ඕන? ගෙදර ඉන්න සැමියාට දිවි හිමියෙන් ප්‍රතිභක්තියෙන් කටයුතු කරන්න. ගෙදර මිනිහා බීගෙන ඇවිල්ලා ගැහුවත් වචනයක් කතා කරන්න බෑ. ඉවසන්න ඕන. යුතුයකම් ඉටු කරන්න ඕන. ඉවසන්න ඕන පුරුදු වෙන්න. 1 2 3 4 4 බුදි. අන්න අම්මා. ඔව්. ඔයාගේ S2 ඩිම්පුල් වෙනවා. ඈ නිදිමතේ ඉන්නේ. හරිනේ? ඊළඟ වතාව අහුවෙන්න එපා. හරිනේ? නිදා ගන්න එපා අම්මා. මාරයට ඉඩ දෙන්න එපා මං ඉස්සෙල්ලා කිව්වේ ඒක. මාරයා ඕගොල්ලන්ගේ S2 වහනෝ. එහෙම නැත්නම් මෙතනින් කවුරු හරි ඇවිද්ද ඕනෝ නේ? ඒකට අවධානය යනවා කාමච්ඡන්දේ එක්ක ව්‍යාපාදේ තින මිද්දේ මොකක් හරි ගේනවා. නිසා නිදා ගන්න නම් එපා. නැගිටවල ප්‍රශ්න අහනවා. ඉස්සරහ මෙතනින් වෙනම පුටු දෙකක් මං තියලා තියෙන්නේ. නිදාගත් එක ඉස්සරහට ගේනවා. හරි. දැන් එහෙනම් අහගෙන ඉන්න. පසේ බුදු බවට කැමැති පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කටිය අතුස්සන්න. පච්චේක බෝධිය පතන අය. එක්කෙනයි. දෙන්නයි. හොඳට අතුස්සන්න අවසාන කෙලවරේ. දෙන්නයි. එපමණයි. සාදුකාරය පවත්වන්න ඒකත් බොහොම ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක්. ඊළඟ ශ්‍රාවක බෝධිය පතන අය අතුස්සන්න. ශ්‍රාවක බෝධිය පිණිස වීරිය කරන අය. හොඳට අතුස්සන්න ඕන. හොඳට අතුස්සන්න. ඔන්න බලන්න අද මේ බණට ආපු එකේ වටිනාකම කොච්චරද? මෙච්චර කාලයක් මල් පූජා කළා. අතපත් දාන්නේ. මල් පූජා කළා.
දන් දුන්නා, සිල් රැක්කා, පන්සල් ගියා, අනුරාධපුරේ ගියා, රුවන්වැලි සෑය වැන්දා, දඹදිවත් ගියා. හැබැයි තාම නෑ මොකද්ද? විෂන් එකක් නෑ. කොතෙන්ටද ඇයි අපච්චි අතපාත් දැම්මේ? මුන්දලට යකෝ නිවන් දකින්න ඔච්චරලා අස්සසුම දෙනවා කියවනම් දවසේම හරි උස්සගෙන ඉදී. ඔහම ඉන්න පොඩ්ඩක්. නිවන් දකින්න බෑනේ ඔහම. පණ නැති උන්ට. ඔස්ටියෝපොරොසිස් වගේ ටික වෙලා යනකොට වැටෙනවා. දැන් අතපාත් දාන්න. එහෙනම් නිවන් දකින්න නම් මේ ඉස්සරහින් ඉන්න කන්නාඩි දාපු අපච්චි අතිස්සුවද? මොකටද? මොකේද අතිස්සුවේ? බුදුද පසේ බුදුද රහත්ද? ඈ? ඇහුන්නේ මට. රහත් බෝධිය. හා බොහොම හොඳයි. මම ඒක දැක්කේ නෑ ඒකයි. රහත් බෝධියට තමයි ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් අද ඉඳලා ඔයා කවුරු මොන ප්‍රාර්ථනාව කළත් ඔයා කරන හැම පින්කමකින්ම අවසානයේ ප්‍රාර්ථනා කරන්න මොකද්ද? මොකද්ද? නිවන් දකින්න? මොකද්ද ප්‍රාර්ථනා කරන්න ඕන? රහත් වෙනවා නම් රහත් බව ප්‍රාර්ථනා කරන්න. බුදු වෙනවා නම් බුදු බව ප්‍රාර්ථනා කරන්න. ඊළඟට පසේ බුදු වෙනවා නම් පසේ බුදු බව ප්‍රාර්ථනා කරන්න. අඩුම ගානේ gedara තමන්ගේ ස්වාමි පුරුෂයාට බත් එක බෙදලා දුන්නත් හිත යටින් ප්‍රාර්ථනා කරන්න මේ කුසලය මට මතු රහත් වෙන්න උපකාර වේවා. හිඟන්නේකට රුපියල් 10ක් දුන්නත් මේ කුසලය මට මතු අරහත් බෝධිය පිණිස උපකාර වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පත්තනා බෝධිස්ස උපනිස්සය පච්චයේන පච්චයෝ ප්‍රාර්ථනාව බෝධියට බලවත් වූ උපකාරය වන්නේය. ලියනාරච්චි මං කියන උන්ද ලියනවා. අද ඉඳලා මුන්දගේ නම ලියනාරච්චි. පොඩ නැගිටින්. ඔව්. මම බලාගන්න ලියනාරච්චි. මං ලියන්න කිව්වහම විතරක් ලියන්න. දැන් මොකද මං නඩුකාරයා උන්ද තෝල්ක මුදලි වගේ. මං කියාගෙන උන්ද ලියගෙන යනවා. අන්තිමට මෙලෝදියක් ඔයාලට වැටහෙන්නේ නැහැ. මන් දිහා බලාගෙන ඉන්න ලියන්න කිව්වොත් ලියන්න. ලියන ආරච්චි. හරිද? දැන් අහගෙන ඉන්න. මම එක ධර්ම දේශනාවලදී උපාසකම්මලට නම් දැම්මම ඒ ප්‍රසිද්ධ වෙනවා. ගමේම කට්ටිය ඊට පස්සේ කියන ලියන ආරච්චි. හරිද? ඔය එක ධර්ම දේශනාවක හිටියා මෝඩ ජෝඩුව කියලා. ඒ උපාසකම්මල දෙන කොයි වෙලේ බැලුවා කතා කරගෙන ඉන්නේ. නැගිට ඔය මෝඩ ජෝඩුව නැගිටිනවා කියලා. එදා ඉඳලා ඒ ගමේ කට්ටිය කියන්නේ ඒ දෙන්නට මෝඩ ජෝඩුව කියලා. හරිද? ඉතින් ඒ වගේ අහගන්න එපා නම්. මොකද හේතුව ඒක ප්‍රසිද්ධ වෙනවා. පත්තරේ දැම්මා වගේ. හරිද? ආන්න. දැන් එහෙනම් ඊළඟට මේ ප්‍රාර්ථනීය බෝධිය කවරක් වුණත් අම්මා බුදු වුණත් පසේ බුදු වුණත් රහත් වුණත් අනිවාර්යයෙන්ම ස්ටෙප්ස් 4ක් පහු කරගෙන යන්න ඕන. මොනවද මේ ස්ටෙප්ස් 4? සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන සතර මාර්ග සතර ඵලයන්ටපත් වෙන්න ඕන. සතර මාර්ග සතර ඵලයන්ටපත් වෙන්න. හොඳයි. දැන් අපි බලමු මෙතන එහෙමපත් වෙච්ච අය ඉන්නවද කියලා. අරිහත් පලස්තය අත උස්සන්නේ. කවුරුත් නැහැ. එක අම්ම කෙනෙක් ඉන්නෝනේ. අරහත් ඵලයටපත් වෙලා? ඈ? පත් වෙලා නැද්ද? එහෙනම් මොකද ඉස්සුවේ? මේ වන්ද. අරහත් මාර්ගයේ ඉන්න අය. අරහත් මාර්ගස්තයෝ. අනාගාමි පලස්තයෝ. කවුරුත් නැහැ. අනාගාමි මාර්ගස්තයෝ. මං හිතුවේ උපාසකම් අත උසු විදියට මෙහෙම අත උස්සලා ටක් ගාලා නහය කහලා පාත් දා ගන්නවා. අනේ මන්ද ඕ ලෙවල් පන්තිය වගේ. මං හිතුවේම මේ උන් දැන් අත ඉස්සුවේ අනාගාමි පලස්තෙක් කියලා. අනාගාමි මාර්ගස්තයෝ නෑ. සකදාගාමි පලස්තයෝ. සකදාගාමි මාර්ගස්තයෝ. සෝවාන් පලස්තයෝ. සෝවාන් ඵලයටපත් වෙලා ඉන්නේ. ඈ සුවර්ණේ හොඳට අත උස්සන්න බලන්න. හොඳට සුවර්ණේ සෝවාන් ඵලයටපත් වෙලා නම් අත උස්සන්න ඕන. එයාම අත ඉස්ව නේද? ඈ සුවර්ණේ සුවර්ණ නැත්නම් බෝල සෝවන් නෑ. ඇයි විචිකිච්ඡාව තියෙනවනම් සැකනම් ඈ විචිකිච්ඡාව තියෙනවනම් කොහොමත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන දුරු වෙන්න එපා. තමන්ට තමන් සෝවාන්ද කියලා සුවර නැත්නම් සෝවාන් නෑ. විචිකිච්ඡාව තියෙනවා කියන්නේ සෝවාන් නෑ. සෝවාන් මාර්ගයේ ඉන්න කට්ටිය අත උස්සන්න. සෝවාන් මාර්ගයේ ඉන්න අය. හොඳට අත උස්සන්න.
සෝවාන් මාර්ගයේ ඉන්න අය. උස්සන්දෝ නොගන්දෝ කියලා උන් දැන් නිකන් මෙහෙම කළා මෙහෙම වුණා. මේ මෙතන ඉන්න අම්මා සාරිය. දෙවෙනි පෙළේ ඉන්න සාරිය. අත උස්සලා පාත් දාගත්තනේ. හොඳට අත උස්සන්න. කපටි වෙන්න එපා. සමහරු නරි වගේ කපටි. හොඳට අත උස්සන්න අම්මා. සෝවාන් මාර්ගස්ත පුද්ගලයෝ එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි හතර දෙනයි පස් දෙනයි හය දෙනයි සෝවාන් මාර්ගයේ ඉන්නේ හය දෙනයි. දැන් ඔය සෝවාන් මාර්ගයේ ඉන්න හය දෙනා අර අතනේ අපච්චි නැගිටින්න බලන්න. අර අත උස්සපු අපච්චි. ඔය මේ බැම්ම ගාව අත උස්සපු අපච්චි නැගිටින්න. සෝවාන් මාර්ගයේ ඉන්නවා කියලා. අපච්චි සෝවාන් මාර්ගයේ ඉන්නව නම් අපච්චි කියන බලන්න ඔබතුමා ආර්ය පුද්ගලයෙක්ද අනාර්ය පුද්ගලයෙක්ද? ඒ කියන්නේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට අයිති. අෂ්ටාර්ය පුද්ගලයින්ට අයිති. ඒ කියන්නේ සෝවාන් මාර්ගස්ත පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, අරිහත් මාර්ගස්ත පලස්ත. ඒ 8 දෙනාට අයිති. ඈ? ඒක වැරදි අපච්චි. සෝවාන් වෙන්න උත්සාහ කරන කෙනාට කියන්නේ මාර්ගස්ත පුද්ගලයා කියලා. සෝවාන් මාර්ගය කියලා කියන්නේ චිත්තක්ෂණ එකයි. ඒක ඊට වඩා පවතින්න බෑ. ඒ කියන්නේ මෙහෙම ඇති වුණා නැති වුණා. ඒ කියන්නේ තප්පරයක් අසුරු සැනක් ගහනකොට සිත් කෝටි ලක්ෂයක් විතර ඇති වෙනෝනේ. එයින් එක සිතක් තමයි අපච්චි මොකද්ද මාර්ගසිත කියන්නේ. මාර්ගසිතේ ගොඩක් වෙලා පවතින්න බෑ. චිත්තක්ෂණ එකයි තියෙන්නේ. ඊට පස්සේ ඵලයටපත් වෙනවා. එහෙනම් මාර්ගයේ මාර්ගස්ත පුද්ගලයෝ කියලා ඔහම ඉන්න බෑ. දැන් ඔය කියන්නේ කවුද දන්නවද? සෝවාන් වෙන්න උත්සාහ කරනවා කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාවේ හැසිරෙන අය. අපච්චි වැරදි නෑ. දන්නේ නැතිකම ඔය කියන්නේ. මොකද්ද? පූර්ව භාග ප්‍රතිපදාවේ හැසිරෙන උදවි. ඒකට කියනවා පුබ්බ භාග පටිපදිකයෝ. වාඩි වෙන්න. පුබ්බ භාග පටිපදිකයෝ. ඒක ලියා ගන්න. පුබ්බ භාග පටිපදිකයෝ. පූර්ව භාගය කියන්නේ සෝවාන් වීම සඳහා විදර්ශනා කරන උත්සාහ කරන අය. සෝවාන් වීම සඳහා විදර්ශනා කරන භාවනා කරන උත්සාහ කරන අයට කියනවා මොකද්ද? පුබ්බ භාග පටිපදිකයෝ.